හරි. මම මේ කතාව කියන්නේ හරියද? දැන් ඔය හෙලිකොප්ටර් සීන් එක වෙලා දිනේෂ්ගේ හෙලිකොප්ටර් සීන් එක වෙලා සතියක් විතර ඇතින්නේ. මම මේ දිනේෂ් කියලා කියන්නේ මේ මගේ පහසුවට ඔයාලා ආදරය කරන දිනේෂ් මුදුගල සර් හරියද? මේ ඔය සිද්ධිලා දැන් සතියක් විතර වැඩිනේ. දැන් අද පුතා 17. අද කියන්නේ දෙසැම්බර් 17. දැන් 17 වෙනිදා වෙච්ච සිද්ධියක් නිසා තමයි මම මේ ක්ලාස් එකේ මේ කතාව කියන්නේ. හරිද? මම බං ඔය හෙලිකොප්ටර් කේස් එක වෙලා එදා හෝ එදාට පහුවදා මම FB එකේ පෝස්ට් එකක් දැම්මා. ඒක සෑහෙන ෂෙයා වෙලා තිබ්බා. මේ ඉතින් මම දිනේෂ්ව දන්නේ දැන් අවුරුදු 17ක 18ක විතර ඉඳන් අපි දෙනාගේ යාළුකම. එතකොට මේ කියන්නේ අපි දෙනා දැන අඳුරගෙන අවුරුදු 17 18ක් වෙනවා. රයිට්. එතකොට ඒ අවුරුදු 17 18 වෙච්ච සිදුවීම් වලින් මේ රැන්ඩම්ලි වෙච්ච සිදුවීම් දෙකක් තමයි මම ඔය ටයිප් කරලා දාන්නේ. මම ඒ දෙකක් සරලව හිමින් කෙටියෙන් කියනවා. දැන් මේක දන්නේ නැති කට්ටියට දෙන්න පුළුවන් නේ. එකක් තමයි යමු දෙන්න එක දවසක් ඔය දිනේෂ් මේ පොඩ්ඩක් ඔය පොපියුලර් වෙන කාලේ හරිද? ඒ කාලේ ලොකුවට මෙහෙම පොපියුලර් නෑ. YouTube එකේ චුට්ටක් ඔය පොපියුලර් කියන කාලේ අපි දෙන්න එක දවසක් රිවර්ස් ටර්න් යනවා. රිවර්ස් ටර්න් යනකොට මේ චූටි අර පෙට්ටි කඩයක් තිබ්බා. මේ රොටි කඩයක්. අපි දෙන රොටි කමු කියලා රොටි කඩ නතර කරා. රොටි කාලා, වඩේ එකක් කාලා, ප්ලේන් ටී එකක් බීලා මම කෝල් එකක් ඇවිල්ලා ජීප් එකට නැග්ගා. දිනේෂ්ගේ වාහනේ ගියේ. හරිද? දිනේෂ් තාම මේ රොටි කනවා. මම දැන් මම කාර් එකේ ජීප් එකේ ඉඳගෙන කෝල් එක ෆෝන් එක ගන්න මම අර ඒ දෙන දිහාත් බලාගෙන කඩේ දිහා බලාගෙන දිනේෂ් දිහා බලාගෙන මම මයි කෝල් එකෙද්දි මම දැක්කා. හරිද? දැන් මේක සිදුවීමක්. හරිද? මේ දිනේෂ් කාලා ඉවර වෙලා අර අංකල්ටයි ඒතර කඩේ හිටියේ වයසක දෙන්නෙක්. හරිද? අංකල් කෙනෙකුයි ආන්ටි කෙනෙකුයි. ඒ දෙන්නගේ අතේ පුතා එන්න ලෑස්තිලා දිනේෂ් ඔහොම ගුලි කරලා 10 කොළ 5ක් වගේ ගානක් මන් දන්නේ නැහැ කීයක් දුන්නද කියලා. කොහොමත් ඔහොම 10 කොළ කීපයක් ඔහොම අතේ තියලා මිට මොලවලා තමයි ආවේ. ඒක මම දැක්කා. ඒක මේ දිනේෂ් මේ මට පේන්නවත් කරපොඩක් නෙමෙයි මම දැක්ක කියලාවත් දන්නේ නැහැ මං හිතන්නේ. හරිද? නමුත් මං එදා ඒ වාහනේදිවත් අය ඇහුවෙත් නැහැ ගැන. එතන කඩේ වෙන කවුරුත් හිටියේ නැහැ කාටවත් පේන්න කරපොඩක් නෙවෙයි. හරිද? ඉතින් එයාට හිතෙන්නේ නැති මේ අහිංසක මිනිස්සු දෙන්නේ ඉන්නේ කියලා මේ එහෙම උදව් කරේ. ඒක සිද්ධියක්. දැන් මේ මම මේ දෙවෙනි සිද්ධිය මේ බොහොම මෑතකදී වෙච්ච දෙයක්. හරිද? ඒ කියන්නේ මාස කිහිපයකට කලින් මම දැන් ওই නාරම්බල ක්ලාස් එකට යන ගමන් ඔය ලස්සන වැවක් තියෙනවා. ඒතර වැව ළඟ මේ පොඩි ඒත් පෙට්ටි කඩයක්. පෙට්ටි කඩයක් කියන්නේ පොඩි අර පෙට්ටි කඩ කියන්නේ තැඹිලි බොන්නවා. හරිද? මං තැඹිලි ගෙඩියක් බොන්න හවස නතර කරායින් පස්සේ ඒ කඩේ ඉන්න අක්කා මාව අඳුරනවා. මම ටියුෂන් කරනවා කියන දන්නවා. මේ මාත් එක්ක කතා කරලා විස්තර අහලා මට කිව්වා සර් මේ දිනේෂ් මුදුගල සර් අපේ කඩේට ආවනේ කියලා කිව්වා. එයා එහෙම කියන්නේ මේ දිනේෂ් මමයි යාළුවෝ කියලා දැනගෙන නෙවෙයි මං හිතන්නේ. එයා දන්නේ නැතුව ඇති. හරිද? මං කිව්වා එහෙමද ආවද කියලා. ඊට පස්සේ එයා විස්තර කියලා කිව්වා මෙහෙමයි සර් මේ තැඹිලි බීලා මේ මට මෙච්චර ගාණක් දීලා ගියා අතට දීලා ගියා සල්ලි වගේක් ලබන පාර යනකොට කඩේ හැදලා තියෙනවනේ කියලා කිව්වා කියලා. මම දැන් මේ ගාන මම මේ පෝස්ට් එකේ දැම්මෙත් නැහැ මම මේ වීඩියෝ එක දාන්නෙත් නැහැ. යම් තරමක් සැලකිය යුතු ගාණක් තමයි. ඉතින් මේ දීලා ගිහිල්ලා තියෙන්නේ කිව්වලු මේ ඊළඟ පාර මං තැඹිලි බොන්න යනකොට කඩේ හදලා තියන්න කියලා. එතකොට මේ දැන් ওই සිද්ධි දෙකක් මම මේ පර්සනල් වෙච්ච සිද්ධි දෙකක් දැන් ওই කට්ටිය කියනවනේ දැන් ওই මාකටිං කරනවා හෙලිකොප්ටර් වලින් යනවා. ඒ කතන්දරේ පැත්තකින් කියලා මම කියනවා අහගන්න. එතකොට දැන් ඒ කරපු සිද්ධි දෙකම පුතා කාටවත් මේ ඒ කියන්නේ ඒක මාකටිං වලටවත් එහෙම නැත්නම් කිසිම කෙනෙක්ව දැනගෙන කරපු වැඩක් නෙවෙයි. රයිට් හරිද? ඒ කියන්නේ මම මේක දැනගත්තා. හරිද? එතකොට ওই සිද්ධි දෙක තමයි මම ඒ FB එකේ පෝස්ට් එක දාලා ඊයේ වෙච්ච සිද්ධිය සෝරි අද උදේ වෙච්ච සිද්ධිය තමයි මම අද උදේ කුරුණෑගල ගියා. ගිහිල්ලා මේ ඔය මේ රෙදි කඩේකට ගියන් පස්සේ මම ෂර්ට් එකක් තෝර ඉනකොට ඒ කඩේම වැඩ කරන බෝයි විස්තර කතා කරලා මම එයා මාව දන්නේ නැහැ. මම විස්තර කියද්දි කිව්වා මෙහෙම මම ටීචින් කරන්න කියලා විස්තර කියද්දි මේ කිව්වා සර් මේ මොකක් හරි කියන්න කියලා ඒත් අර මුතුගලගේ ඔය හෙලිකොප්ටර් කතාවේ ආයදලා ගත්තා. සර් බලන්න මිනිස්සු බයිනවා නේද බලන්න කොච්චර දෙයක් කරලා කියලා මං සද්ද නැති මං හිටියා මං කියන්න ගියෙත් නෑ යාළුවා කියලා. ඊට පස්සේ මට කියනවා මේ සර් මෙහෙමයි මාර සිද්ධියක් වුණා කියලා මේ මිනිස්සයා වෙච්ච සිද්ධියක් කියනවා. පුතා ඔය මේ කුරුණෑගල මේ නුවර පාරේ මම ඔය කියන කඩේ හරියද? මේ මිනිස්සයා එක දවසක් කඩේ ඉනකොට කඩේ ඉස්සරහා දැන් මේ ගිය වෙසක් වලට වෙච්ච සිද්ධියක් මේ අවුරුදු වෙසක් වල වෙච්ච සිද්ධියක් මේක හරියද? මිනිස්සෙක් වයසක මිනිස්සෙක් බයිසිකලයකින් ඇවිල්ලා වෙසක් කූඩ විකුණනවලු. හරිද?
අර වෙසක් කුඩු වල ලස්සන පොඩි යටපට්ටක් එහෙම විකුණනවලු. විකුණලත් 10ක් විතර තිබ්බලු විකිනලා අවසාන දෙකක්ලු තිබ්බේ. ඔතනින් දිනේෂ්ගේ වාහන දෙකක් තුනක් හරි පහුවෙලා ගිහිල්ලා මේ මිනිස්සව දැකලා රිවර්ස් කරලා ඇවිල්ලා දිනේෂ් බැහැලා ඒ මිනිස්සර කතා කරලා වෙසක් කූඩුව දෙක අරන් ගිහිලා තියෙනවා යම්කිසි මුදලක් දීලා. හරිද? ඊට පස්සේ ඒ වෙසක් කූඩු විකුණු මිනිස්සයා අර රෙදි කඩේ බෝයිට ඇවිල්ලා කියලා තියෙනවා මෙන්න මේ එයා දැනගෙන ඉඳලා නැහැ මේ කවුද කියලා. හරිද? ඒ කියන්නේ මේ දිනේෂ් දන්නේ නැතුව ඇති. ඒ මිනිස්සයා දිනේෂ් පුතුගල කියලා කෙනෙක් දන්නේ නැතුව ඒ සමයට කිව්වලු මේ සර් කෙනෙක් ඇවිල්ලා මගේ අවසාන වෙසක් කූඩු දෙක අරන් ගියා කියලා. රුපියල් 25000ක් දීලා ගියා කියලා. හරිද? ඉතින් ඒක දැන් ඔය බං ඔය යම් පොඩි සිදුවීම් බං. හරිද? මිනිස්සුන්ට ඕනනම් ඕන රැකියාවක් කරද්දී තම විශේෂම ටියුෂන් එකක් කරද්දී එහෙම මාකටිං වගේ දේවල් කරන්න පුළුවන්. දැන් නිකමට හිතලා බලන්න ඔය සිදුවීම් තුන මාකටිංද කියලා. රයිට්? නිකමට හිතලා බලන්න. එහෙම බං මිනිහෙක්ට එහෙම උදව් කරන්නත් හිතෙන්න ඕනේ බං. සමහරක් සල්ලි දෙන මිනිස්සුන් බං 7-5ක් දෙන්නේ. දැන් ඔය දිනේෂ්ට බයිනේ උන් ඉන්නව නේද FB එකේ. රයිට්? සමහරකට බං පෙරඩෝල් පෙත්ත කරන් දීලා නෑ ඔය මේ විවසනයේට ලක් වෙච්ච මිනිස්සුන්ට. සමහරට ගොඩක් උදව් කරපු අය ඇති සද්ද නැතුව. හරිද? එක එක මිනිස්සුන්ගේ හැටනේ. හරිද? සමහරක් අය උදව් කළා සද්ද නැතුව ඉන්නවා. සමහරක් කට්ටිය ඒක ප්‍රසිද්ධ කරගන්නවා. සමහරක් කට්ටිය ඒක සමාජයේ කියන්නේ මේ සෝෂල් මීඩියා වලට දානවා. එක එක්කෙනාගේ හැටි. හරිද? එතකොට සමහරක් වෙලාවට ඔය කේන්ද්‍රී ගාන බහුතරය එක රුපියලක් වියදම් කරලා නැතිව. හරි. ඉතින් ඒ නිසා මම මේ කියන්නේ මිනිස්සුම බං එහෙම පිටින් මයින්ඩ් එපා. පිටින් මයින්ඩ් හොඳ නෑ. රයිට්. මේ දිනේෂ් පුතුගසල් මාරයි සුපිරි කියලා එහෙම හිතන්න එපා. රයිට්. එහෙම හිතන්න එපා. හරිද? ඒක එහෙම හිතන්නත් එපා. මේ මනුස්සයා නරකයි කියලා හිතන්නත් එපා. අපිට එහෙම ජජ් කරන්නත් බෑ කිසිම කෙනෙක්. හරිද? මම මේ කියන්නේ මගේ පෞද්ගලික සිදුවීම් තුනක්. මම මේ දැනගත්ත සිදුවීම් තුනක්. රයිට්. ඉතින් ඒ නිසා මිනිස්සුන්ව නිකන් අර මේ වැරදිවට අල්ලා ගන්න එපා සහ නැට්ටෙන් අල්ලා ගන්න එපා සිදුවීම්. හරිද? අල්ලාගෙන ගහගෙන තලාගෙන යන්න එපා. මේ එතකොට ඕක තමයි ඔය සිදුවීම් තුන. ඔයාලා දැන් මේ අහපු දෙයට මම මේ කිව්වේ. එතකොට මේ දැන් පෞද්ගලික මට මගේ යාළුවෝ සමහරක් අයලා කියනවා මොකද බං ඔය දිනේෂ් වෙන කොහොම කතා කරන්නේ. ඉතින් බං මම දිනේෂ් වෙන කතා කරනවා නෙමෙයි. දැන් මොකක් හරි හොඳ දෙයක් දැක්කම අපි ඒ හොඳ දේ දකින්න පුළුවන් වෙනවා අපිට ඕනම කෙනෙක්ගේ. මිනිස්සුගෙන් දැන් හැමෝගෙම හොඳ නරක black and white දෙපැත්තක් තියෙන්න පුළුවන්. හරි තියෙන්න පුළුවන් නෙවෙයි තියෙනවා. අපි බං ඒ කළු එකම අල්ල ගන්න ඕනේ නැහැ. මිනිහෙක්ගේ හොඳ දෙයක් දැක්කම ඒක appreciate කරන්න ඕනේ. කවුරු කරත් හොඳයි නම් හොඳයි. එච්චරයි. හොඳ දේවල් හොඳයි. ඒක හොඳ පුරුද්දක්. ඔය තමයි